ඉරානයේ කුඩා ළමයි 65ක් ඇතුළුව සිවිල් වැසියන් 290 දෙනෙකු මරා දැමූ ඇමරිකානු ගුවන් ප්‍රහාරය පිළිබඳව තමයි මේ කතා කරන්න යන්නේ. මේ සිදුවීම වෙන්නේ 1988 අවුරුද්දේදී. ඉරානය ඇමරිකාවත් එක්ක නයි වෛරයක් හදාගන්න මේ සිද්ධිය බොහොම බරපතල විදිහට හේතු වුණා. ඔබට මතකද මේ ඡායාරූපය? ලංකාවේ යුද්ධයේදී මේ ඡායාරූපය විසින් කරපු බලපෑමම ඉරානයේදී මේ සිදුවීම විසින් ඇමරිකාවත් එක්ක ලොකු තරහක් ඇති කරගන්න බලපෑවා. 1988 වෙද්දී පර්සියානු ගල්ෆ් කලාපයේ තිබුණේ තදබල යුද්ධ මාලාවක. හරියටම ජූලි 3 වෙනිදා ඇමරිකානු නාවික යාත්‍රාවක් ගල්ෆ් කලාපයේ මුහුද යාත්‍රා කරමින් තිබුණා. මේ නාවික යාත්‍රාවේ රාජකාරිය වුණේ තෙල් නැව් වලට ආරක්ෂාව සපයන එක. මේ යාත්‍රාවේ නම තමයි USS වින්සෙන්ට්. මේ නැවට සමහරු කිව්වේ රොබෝ ක්‍රූෂ කියලා. ඒකට හේතුව තමයි මේ නැවේ හිටපු කපිතාන් බොහොම ආක්‍රමණශීලී, දැඩි මතධාරී, කේන්ති යන ඉක්මන් තීරණ ගන්න පුද්ගලයෙක් වීම. නැව ඔහම ගල්ෆ් කලාපයේ ඉදිරියටම ගියා. මේ වෙලාවෙදිම ඉරාන ගුවන් තොටුපළින් ඉරාන සිවිල් ගුවන් යානයක් අහසට නැග්ගා. මේක විශාල මගී ගුවන් යානයක්. මේ ගුවන් යානයේ නම තමයි ඉරාන් එයා ෆ්ලයිට් 655. මේ ගුවන් යානය පියාසර කෙරුවේ ඩුබායි වලට. ගුවන් යානයේ හිටියා මගීන් 290 දෙනෙක්. ඒ අතර ළමයින් 65 දෙනෙක් හිටියා. මේ හැමෝම තම තමන්ගේ පෞද්ගලික වැඩවලට ගමන් යමින් හිටපු මිනිස්සු. යානයට පහළින් තිබුණේ ගල්ෆ් මුහුද. වින්සෙන්ට්ස් නැව මේ වෙලාවේ තිබුණේ ගල්ෆ් මුහුදේ යාත්‍රා කරමින්. නැවේ කැප්ටන් පුරුදු විදිහටම ආක්‍රමණකාරී හිතුවක්කාරී තීරණයක් ගත්තා. එයා නීතිය කඩ කරලා ඉරාන මුහුදු සීමාවට ඇතුළු වුණා. එහෙම කරලා තිබුණේ ඉරාන මුහුද යාත්‍රා කරමින් තිබුණු කුඩා යාත්‍රාවකට ප්‍රහාර එල්ල කරන්න උවමනාවට. ඔය විදිහට ඉරාන මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වෙච්ච මේ නැවේ තිබුණු රේඩාර් පද්ධතියට අර සිවිල් ගුවන් යානය අහු වුණා. ගුවන් යානයේ සාමාන්‍ය විදිහට සිවිල් ගුවන් සංඥා නිකුත් කරමින් ඉස්සරහටම ගියා. ඇමරිකානු නැවේ හිටපු තාක්ෂණික නිලධාරීන්ට බැරි වුණා මේ සිවිල් ගුවන් යානය විසින් නිකුත් කරන ගුවන් සංඥා හරියට හඳුනගන්න. මේ දෙවන්ත මගේ ගුවන් යානය ඇමරිකානු බලධාරීන් හිතුවේ F-14 කුඩා ජෙට් යානයක් කියලා. මේ වෙලාවේ නැවතිබුණේ අනවසරයෙන් ඉරාන මුහුදු සීමාවට ඇතුළු වෙලා නිසා මේ ප්‍රහාරක F-14 ජෙට් යානයෙන් Tamanට ප්‍රහාර එල්ල වෙයි කියලා මේ නැවේ බලධාරීන් බය වුණා. නැවේ කැප්ටන් තීරණයක් ගත්තා. ඒ තමයි ගුවන් යානයට පහර දීලා ගුවන් යානය සුණු විසුණු කරන්න. නැවෙන් ප්‍රහාර දියත් වුණා. ගුවන් යානය අහසෙදිම විනාශ වුණා. ඊට පස්සේ ගුවන් යානය මුහුදට කඩාගෙන වැටුණා. ළමයි 65 දෙනෙක් ඇතුළු ගුවන් යානයේ හිටපු කාර්ය මණ්ඩලයක්, ඒ වගේම 290ක් සිවිල් වැසියනුත් අහසෙදිම දැවිලා අළු වුණා. ඇමරිකානු හමුදාව මේ ප්‍රහාරය වෙලාවෙදිම දැනගෙන තිබුණා Tamanට වැරදීමක් වෙච්ච බව. ලෝකේ පුරාම මේ සිදුවීමට මේ කාලේ ලොකු විරෝධයක් ආවා. විශේෂයෙන්ම ළමා සංවිධාන වලින්. ඇමරිකාව අද වෙනකන්වත් මේ සිදුවීම Tamanගෙන් වෙච්ච අත්තරදීමක් කියලා සමාව ඉල්ලුවේ නැහැ. හැබැයි මේ සිදුවීමෙන් අවුරුදු ගානකට පස්සේ, ඒ කියන්නේ 1996 දී දීර්ඝ නීති ක්‍රියාවලියකට පස්සේ ඇමරිකාව ඩොලර් මිලියන 60කට ආසන්න මුදලක් වන්දි විදිහට ගෙව්වා. ඇමරිකාවට මේ සිද්ධිය බොහොම ඉක්මනින් නමතක වුණා. මොකද ඒගොල්ලෝ හිටියේ කාලෙන් කාලයට විවිධ රටවල් එක්ක විවිධ යුද්ධ මාලාවක. හැබැයි ඉරානයට මේ සිදුවීම විටින් විට පෑරෙන විශාල තුවාලයක් බවට පත් වුණා. හානියට පත්වෙච්ච පවුල්වල මිනිස්සු ඉරාන දේශපාලකයන්ට දිගින් දිගටම කිව්වේ අඩුම තරමේ ඇමරිකාව මේ සිදුවීමට Tamanගෙන් සමාව ඉල්ලන්න ඕන කියලා. ඒ වගේම ඉරාන ආණ්ඩුවත් මේ සිදුවීම දිගින් දිගටම Tamanගේ මාධ්‍ය මගින් පෙන්වමින් ඉරාන ජනතාවට තහවුරු කෙරුවා ඇමරිකාව කියලා කියන්නේ ක්‍රූර දැවැන්ත සතුරෙක් බව. අද වෙද්දී දශක 4කට පස්සේ ෆ්ලයිට් 655 යානයේ සිදුවීමෙන් මේ ඛේදවාචකයෙන් ඉරානයේ මිනිස්සු දුක් විඳිනවා. වාර්තා වැඩසටහන් ගණනාවක් තියෙනවා මේ මිය ගියපු ළමයින්ගේ පවුල් වල අය Tamanගේ ජීවිතයේ අවසාන කාලය වෙනකන්ම ඇමරිකාවට තදින් වෛර කරපු විදිහ පිළිබඳව. ඇමරිකාව සහ ඉරානය අතර ඉතිහාසයේ ගොඩනැගුණු දැවැන්ත වෛරයට මේක බොහොම ලොකු හේතුවක් වුණා. ඉතින් ඇමරිකානු ඉරාන යුද්ධය කියලා කියන්නේ අද මේ වෙද්දී ඔය වගේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච සංකීර්ණ අඳුරු සිදුවීම් ගණනාවක එකතුවක්. මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ යුද්ධයේ තියෙන අමානුෂිකකම, බරපතලකම, ක්‍රූරත්වය. මානව ශිෂ්ටාචාරයේ ඓතිහාසික කතාන්දර ගවේෂණය කරන්න එකතු වෙන්න.